ඉතින් අද අපි බලමු රසම රස කඩල තෙම්පරාදුවක් හදාගන්න විදිහ. මේ කඩල තෙම්පරාදුව පාටි එකකට වගේම බයිට් එකකටත් හොඳට ගැලපෙනවා. ඒ වගේම මේක ගොඩාක් රසවත් කඩල තෙම්පරාදුවක්. මුලින්ම තාච්චියකට පොල් තෙල් ටිකක් එකතු කරගෙන ඒකට අපි කපාගත්ත කැරට් ටික එකතු කරගන්නවා. ඊළඟට කැරට් ටික මේ විදිහට එහාට කරගෙන අපි ඒකට බිත්තරයක් එකතු කරගන්නවා. ඊට පස්සේ එකට ලුණු ගම්මිරිස් කුඩුත් එකතු කරගෙන මේ විදිහට කලවම් කරගන්න ඕනි. ඊළඟට මම කලින් හදාගත්ත පේස්ට් එකක් එකතු කරගන්නවා. මම මේක නාසිගුරාන් හදන රෙසිපි එකක් දාලා තියෙනවා. අපි මේක හදාගන්නේ පොල් තෙල් ටිකකට සුදු ලුණු, බී ලුණු, කරල් මිරිස්, කූනිසු, කොච්චි, ඉගුරු, ඒ වගේම තක්කාලි මම මෙතනදී පොල් කෑලි කීපයකුත් එකතු කරගෙන ඒ ටික රවුම් පාට වෙනතුරු තෙලේ තෙම්පරාදු කරගෙන ඊට පස්සේ බ්ලෙන්ඩ් කරලා මේක අපි එකතු කරගන්නවා. ඊළඟට රම්පේ කරපිංචාත් එකතු කරගෙන මම මෙතනදී උයාගත්ත චිකන් කෑලි ටිකකුත් එකතු කරගන්නවා. ඒක අත්‍යවශ්‍ය නෑ. ඊට පස්සේ අපි මේ සියල්ල හොඳට මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ රස අනුව ලුණුත් එකතු කරගන්න. ඊට පස්සේ අපි තම්බගත්ත කඩල ටික එකතු කරගන්නවා. ඒකටම කපාගත්ත ලීස් සහ සෝස් මිශ්‍රණයත් එකතු කරගන්නවා. මේ සෝස් එක හදාගන්නේ චිලි පේස්ට් ටිකක්, සීනි ටිකක්, ඒ වගේම චිකන් හොදි ස්වල්පයක් සහ කෑලි මිරිස් ටිකක් එකතු කරගෙන මේ සෝස් එක හදාගන්නවා. ඊළඟට මේ සියල්ල හොඳට මිශ්‍ර කරමින් විනාඩි 6-7ක් මේක හොඳට තෙම්පරාදු කරගෙන ලිව ඔෆ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ වගේ රසම රස කඩල තෙම්පරාදුවක් හදලා බලන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ගිහින් එන්න. සුබ දවසක්.